Hi guys! කොහොමද ඔයාලට? මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මේ තමයි අපේ ගෙදර ඉස්සරහ තියෙන view එක. අදත් දවසම වහින්න වගේ තමයි හදන්නේ. මං ඉතින් අද උදේම නැගිටලා ගෙවල් ලස් කරලා ඒව ටික කරා. දැන් මූණ හොදගෙන උදේට කන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අම්ම උදේ මුයනවනේ. අද අම්මා බත්තු වෙලා තඹල තෙල් දාලා පරිප්පු කෙරට හදලා කතුරු මුරුංග මැල්ලුමක් හදලා තිබ්බා. අම්මා දැන් ටවුන් යන්න තමයි හදන්නේ. අද අපේ ලොකු අම්ම එනවා කිව්වනේ. එයාට පොල් සම්බල් හදලා මාළු ඇඹුල් තියල් කරලා තියන්න කිව්වා. මම දැන් හදන්නේ කාලි වෙල්ල එක කරන්න. ඉස්සෙල්ලම පොල් ටික ගාලා උඹල කඩේම දාලා හොඳ පොල් සම්බෝලයක් හැදුවා. දැන් මේ හදන්නේ ඇඹුල් තියල් හදන්න. මේකට මම දැම්මේ ලුණු කුඩුයි, ගම්මිරිසුයි, ගොරකයි විතරයි. පස්සේ මේ ගොරක තිබ්බ කප් එකට වතුර ටිකක් දාලා මේ මිශ්‍රණය හොඳට වනා ගන්නවා. ඊට පස්සේ මේ මාළු කෑලි එකින් එක මේක දවටලා කට්ටිය අතුරු ගන්න තමයි තියෙන්නේ. මතක් කළ මේ විදියට කට්ටිය යටට හම්පේ කරපිණි දෙක අතුරු ගන්න. එතකොට හරි සුවඳයි. අඩි අල්ලන්නෙත් නැහැ. මේ විදියට කොච්චි එහෙම පළලා උඩින් අපිට දාගන්න පුළුවන්. මම වෙනදට නම් අවමිලිස් දාන්නේ. අද කොච්චි ටිකක් දැම්මා. මේ තියෙන්නේ මං එදා දවල්ට හදපු කෑම මෙනු එක. එක් රයිස් එකට චිකන් ඩෙවලුයි, චිලි පේස්ටුයි, බිත්තරයි, සොසේජ්ජුයි තමයි මම හැදුවේ. තියෙන්නේ මගේ තවල් කෑම එක. මේ රයිස් එක හරිම රසයි. මම ඉස්සරහ දවසක රෙසිපිය අරන් ඉන්නම් ඔයාලත් එක්කත් බෙදාගන්න. හවස් වෙලා පස්සේ මම නංගිත් එක්ක ගියා මාතට. මේ තමයි මාතර බෝධිය. අපි ඊට පස්සේ ගියේ ඇඳුම් වගේක් ගන්න. එළියට එනකොට දන්නේම නැහැ රෑත් වෙලා. අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. එහෙනම් ආයෙත් දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.